අයිබෝවන් පුංචි දුවේ පුතේ පොඩ්ඩන්ට වැඩ YouTube අධ්‍යාපනික නාලිකාවෙන් පුංචි දුවල පුතාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම පුංචි දුවල පුතාලට ඔයාලා කැමතිම මව්වස පාඩමක් අරගෙනයි ඇවිත් ඉන්නේ. පුංචි දුවල පුතාලට මතකයිද එක ශ්‍රේණියේදී අපි ඉගෙනගත්ත සමාන පද පාඩම? එහෙනම් අපි මුලින්ම එක ශ්‍රේණියේදී ඉගෙනගත්ත සමාන පද මතක් කරගනිමුද? බලන්න මේ පින්තූරය දිහා ලස්සන අහසක් තියෙනවා නේද? හොඳයි. එහෙනම් පුංචි දුවල පුතාලා කියන්න බලන්න. අහසට කියන සමාන පදයක්. අහස ආකාශය. අහස ආකාශය. හොඳයි. අපි දැන් ඊළඟට තවත් සමාන පදයක් බලමු. ඔයාලට ගොඩාක් ආදරය කරන අම්මගේ පින්තූරේ නේද? හොඳයි. එහෙනම් කියන්න බලන්න අම්මට කියන සමාන පදේ මොකද්ද? අම්මා මව. අම්මා මව. හොඳයි. අපි දැන් තවත් සමාන පදයක් බලමු. තාත්තා නේද? තාත්තා. තාත්තට කියන සමාන පදේ තමයි තාත්තා පියා. තාත්තා පියා. හොඳයි. අපි දැන් තවත් එක ශ්‍රේණියේදී ඉගෙනගත්ත සමාන පදයක් මතක් කරගන්න. බලමු. කවුද මේ? ලස්සන ගසක් නේද? ඔයාලට මල් දෙනවා, ගෙඩි දෙනවා නේද? ගස අපිට ගොඩාක් උදව් කරනවා. එහෙනම් ගසට කියන සමාන පදේ ගස රුක. ගස රුක. හොඳයි. අපි දැන් තවත් සමාන පදයක් බලමුද? ඉර නේද? එහෙනම් පුංචි දුවේ පුතේ ඉරට කියන සමාන පදේ මොකක්ද? ඉරට කියන සමාන පදේ හිරු. ඉර හිරු. හොඳයි පුංචි දුවේ පුතේ අපි දැන් එක ශ්‍රේණියේදී ඉගෙනගත්ත සමාන පද මතක් කරගත්තා. එහෙනම් ඔන්න මම දැන් ඔයාලගෙන් සමාන පද ගැන ප්‍රශ්නයක් අහන්නයි හදන්නේ. එහෙනම් කියන්න බලන්න සමාන පද කියන්නේ මොනවද? සමාන පද කියන්නේ යම් පදයකට ඒ වගේම තේරුමක් ගෙන දෙන තවත් පදයක්. එහෙම නැත්නම් පද කීපයක්. හොඳයි පුංචි දුවේ පුතේ අපි දැන් එහෙනම් දෙක ශ්‍රේණියේදී පුංචි දුවල පුතාලට ඉගෙන ගන්න තියෙන සමාන පද ටික මතක් කරගනිමු. පුංචි දුවල පුතාලා බලන්න මේ පින්තූරේ ලස්සන ගෙදරක් නේද? ඔයාලටත් තියෙනව නේද ලස්සන ගෙදරක්? හොඳයි හැමෝටම තියෙනවා. බලන්න එහෙනම් ගෙදරට කියන සමාන පදේ මොකක්ද? ගෙදරට කියන සමාන පදේ තමයි නිවස. ගෙදර නිවස. ගෙදර නිවස. හොඳයි. අපි එහෙනම් තවත් සමාන පදයකට යමු. බලන්න මොකද්ද මේ පින්තූරේ? පාසල නේද? ඔයාලගේ ඉගෙන ගන්න යන පාසල. පාසලට කියන සමාන පදේ තමයි පුංචි දුවේ පුතේ විදුහල. පාසල විදුහල. පාසල විදුහල. බලන්න පුංචි දුවේ පුතේ කවුද මේ ඉන්නේ? ඔයාලා වගේ ළමයෙක් නේද? ඒ ළමයා කොහෙද අත තියන් ඉන්නේ? ඔළුවට නේද? හොඳයි. එහෙනම් ඔයාලම කියන්න බලන්න ඔළුවට කියන සමාන පදේ. ඔළුව හිස. ඔළුව හිස. ඔළුව හිස. පාරක් නේද? බලන්න වාහන යන පාරක්. හොඳයි. මේ පාරට කියන සමාන පදේ. පාර මාර්ගය. පාර මාර්ගය. පාරට කියන තවත් සමාන පදයක් තමයි පුංචි දුවේ පුතේ
මාර්ගය. දැයි මොන මන් තවත් සමාන පදයක් පුංචි දුවලා පුතාලට කියලා දෙන්නයි හදන්නේ. හොඳයි බලන්න පුංචි දුවේ පුතේ ලස්සන අහසක්. රෑ අහසක්. රෑ අහසේ මොනවද දිලිසෙන්නේ? තරු කැට නේද? තරු කැට පිරිච්ච අහසක්. හොඳයි එහෙනම් පුංචි දුවලා පුතාලා කියන්න බලන්න තරු වලට කියන සමාන පදයක්. තරු තාරකා. තරු තාරකා. තරු තාරකා. හොඳයි ඔන්න පුංචි දුවලා පුතාලා අලුත් සමාන පද පහක් ඉගෙන ගත්තා. දැන් මේ සමාන පද පහ ආයිත් මතක් කරගන්නවද? ගෙදර, නිවස, පාසල, විදුහල, ඔළුව, හිස, පාල, මාර්ගය, තරු, තාරකා. ඔන්න අපි ඉගෙන ගත්ත සමාන පද. එහෙනම් පුංචි දුවේ පුතේ දැන් මේ සමාන පද දාලා වාක්‍යයක් හදන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. අන්න පුංචි දුවේ පුතේ අපි මුලින්ම ඉගෙන ගත්ත සමාන පද දෙක මොකක්ද? ගෙදර, නිවස. එහෙනම් අපි මේ සමාන පද දෙක දාලා වාක්‍ය දෙකක් හදන විදිය දැන් ඉගෙන ගනිමු. අපේ ගෙදර ලස්සනයි. අපේ ගෙදර ලස්සනයි. එහෙනම් ඔන්න මම දෙවෙනි වාක්‍යය හදනවා. අපේ නිවස ලස්සනයි. අපේ ගෙදර ලස්සනයි. අපේ නිවස ලස්සනයි. පුංචි දුවේ පුතේ බලන්න මේ වාක්‍ය දෙකෙන්ම එන්නේ එකම තේරුම. නේද? සමාන පද දෙකක් තමයි යොදලා තියෙන්නේ. ඉතින් වාක්‍ය දෙකෙන්ම අපිට ගන්න පුළුවන් එකම තේරුම. හොඳයි අපි දැන් ඊළඟ වාක්‍යයට යමු. කවුද ඔළුව පීරන්නේ? සමන් නේද? සමන් ඔළුව පීරුවා. සමන් ඔළුව පීරුවා. එහෙනම් සමන්ගේ ඔළුව වෙනුවට අපි දාන සමාන පදේ මොකද්ද? හිස. සමන් හිස පීරුවා. සමන් හිස පීරුවා. හයි දැන් අපි ඊළඟ සමාන පද දෙක යොදලා වාක්‍ය දෙකක් හදන්නයි හදන්නේ. මගේ පාසල ලොකුයි. මගේ පාසල ලොකුයි. එහෙනම් ඊළඟ වාක්‍ය හදන්නේ කොහමද? මගේ විදුහල ලොකුයි. නේද? පාසල කිව්වත් විදුහල කිව්වත් පුංචි දුවේ පුතේ මේ වාක්‍ය දෙකෙන් එන්නේ එකම තේරුම. දැන් ඊළඟට බලමු පාර ළඟ ගසක් තිබෙනවා. පාර ළඟ ගසක් තිබෙනවා. එහෙනම් දැන් ඊළඟ වාක්‍ය පුංචි දුවලා පුතාලට පුළුවන් තනියම හදන්න. පාර කියන සමාන පදේ වෙනුවට අපි මාර්ගය දාමු. මාර්ගය ළඟ ගසක් තිබෙනවා. මාර්ගය ළඟ ගසක් තිබෙනවා. හයි ඊළඟ සමාන පද දෙක. තරු නේද? තරු තාරකා. එහෙනම් තරු රෑ අහසේ දිලිසේ. තරු රෑ අහසේ දිලිසේ. එහෙනම් ඒ ඉස්සරට එන්නේ තාරකා. තාරකා රෑ අහසේ දිලිසේ. තාරකා රෑ අහසේ දිලිසේ. ඔන්න පුංචි දුවේ පුතේ මේ වගේම සිංහල අලුත් පාඩම් නැරඹීමට පුංචි දුවලා පුතාලා අපේ පොඩ්ඩක් වැඩ YouTube නාලිකාව සමග එකතු වෙන්න ඕන. ඉතින් එහෙනම් පුංචි දුවලා පුතාලා හැමෝටම නැවත හමු වෙන තුරු ආයිබෝවන්.